මම මේ වීඩියෝ එක කරන්නෙත් නැහැ. දැන් සුමන අම්මා මන් දිහා බලන් ඉන්නවද දන්නෙත් නැහැ. ඔයාලා ජීවිතේ කවදා හරි කාට හරි කොහෙදි හරි බය වෙලා තියෙනවද? අද කතා කරමු බය ගැන. අද මම රිවිව් කරන්න යන්නේ මෙන්න මේ පොත. මේකේ නම තමයි බ්‍රාන්තිය. මේක ලියලා තියෙන්නේ දිමුතුරුවන්. මේක මිනිසස් ප්‍රකාශනයක්. මම කෙලින්ම මේකේ කතාව පැත්තට එන්නම්. මේකේ ඉන්නවා සමාධි කියලා ගෑනු කෙනෙක්. එයා තමයි මේකේ මේන් කැරක්ටර් එක විදිහට කතාව පුරාම යන්නේ. මේ සමාධි කියන්නේ අනාථ ළමයෙක්. එයාට අම්මා තාත්තා කවුරුත් නැහැ. අවුරුදු 20ක් විතර වෙද්දි එයා යනවා වැඩ කරන්න ගාමන්ට් එකකට වගේ තැනකට. ඉතින් එතනදී යාට හම්බෙන උපේන්ද්‍ර කියලා කෙනෙක්. ඒ තමයි යාළගේ රැකියා ස්ථානයේ යාළව බාර වෙන්න ප්‍රධානියා. ඊට පස්සේ මේ උපේන්ද්‍ර කියන කෙනාගෙන් මේ සමාධිට ආදර යෝජනාවක්, විවාහ යෝජනාවක් එනවා. ඊට පස්සේ මේ සමාධි ටිකක් හිතලා බලලා මේ උපේන්ද්‍ර විවාහ කරගන්න කැමති වෙනවා. ඊට පස්සේ තමයි හොඳම ටික තියෙන්නේ. උපේන්ද්‍රගේ අම්මා ඉන්නේ අංශභාගී තත්ත්වේ. ඒ වගේම ගෙදර වැඩට ඉන්නවා සුමන අම්මා කියලා කෙනෙක්. එයා මෙන්න මේ රූපේ ඉන්න කෙනා වගේ. ටිකක් බය හිතුණා නේද? මේ උපේන්ද්‍ර සමාධිව ගෙදර එක්කන් ගියපු දවසේ ඉඳන්ම මේ සුමන අම්මගේ තියෙන අద్භූත ගතියට, ඒ අద్භූත හැසිරීම වලට සමාධි ගොඩාක් බය වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒත් එක්කම මේ ගෙදර අමුතු භයානක සිද්ධි ටිකකුත් වෙනවා සැරින් සැරේ. හොඳම කතාව කියන්න බැරි වුණානේ. එක දවසක් ওই ගෙදරදී සමාධිගේ අත කැපෙනවා. අත කැපුණාම උපේන්ද්‍ර කියන කෙනා සාමාන්‍යයෙන් ලේවලට ටිකක් බයයි. ඉතින් මෙයා ටක් ගාලා කෑ ගහලා කියනවා සුමන අම්මට ගිහිල්ලා කියලා මේ වෙලුම් පටියක් තාස්ත්‍රය එකක් දාගන්න කියලා. ඒතුම් සමාධිය ඇද්දී සුමන අම්මා ඉන්නේ මිදුලේ. ඉතින් එක සැරේට සුමන අම්මට කෑ ගහන එයා බලන්නේ නෑ. එයා බලන් හිටපු පැත්තම බලාගෙන ඉන්නවා. එක සැරේට ඒ සුමන අම්මගේ අවධානය සමාධි දිහාට එනවා. හැබැයි එන්නේ හරි අමුතු විදියකට. නිකන් අර හොල්මන් ෆිල්ම් වල හොල්මන කෙලින්ම හැරෙන්නේ අර කැමරාව දිහාට අපේ පැත්තට අන්න ඒ වගේ මේ ඌත එක හරියම බය හිතෙන විදියට එතන ලියලා තියෙනවා. ඉතින් ඒ වගේ හැරිලා සුමන අම්මා සමාධි දිහාට එනවා. එතකොට සමාධි කියනවා සුමන අම්මට මගේ අත කැපුණා කියලා. හරින් බයෙන් තමයි එයා කියන්නේ. මොකද එයාට සුමන අම්මා දැක්කත් බය හිතෙනවා. එයාගේ හැසිරීමට එයා කොහොමද බයෙන් ඉන්නේ. ඉතින් සුමන අම්මා මේ සමාධිය ඇතේ තියෙන ලේ දැකලා හරිම වියරු විදියට එතනදී hina වෙනවා. ඉතින් මේක සමාධි දකිනවා. දැන් එන්න ඇත්ත ලෝකෙට. ඔතන ඉඳන් කතාව මම කියන්නේ නැහැ. මොකද මේක හරිම රසවත් විදියට ඔත ලියලා තිනවා. අර මම කිව්වා වගේ ෆිල්ම් එකක් විදියට අපිට බය කියන දේ දැනෙන්න හරිම ලස්සන විදියට ලියලා තිනවා. ඉතින් ඔත ඉස්සෙල්ලාම මේකේ පෙරවදනෙත් කියලා තිනවා මේක කියවන්න ගත්තොත් නවත්ත ගන්න බෑ කියලා. ඇත්ත. මොකද මම මේක කියවන්න අරන් දවසින් මේ කියලා ඉවර කරා. ඉතින් මේ කියවලා තියෙන කමෙන්ට් එකක් දාන් යන්න. කියවපු නැති අය අනිවාර්යෙන්ම කියවන්න. හරිම ලස්සන පොතක්.